මම තරඳුරු රත්නායක නුවරඑළිය ගොවි සන්ධාන සභාපති. අද මම අපි මේ එකතු වෙලා මේ මාධ්‍ය සාකච්ඡාවක් ඇඳෙව්වේ ආනයනික අර්ථාපල් වලින් දේශීය අර්ථාපල් නිෂ්පාදනයට වන බලපෑම ගැන රජයට දැනුවත් කිරීමක් සහ අපිට වෙලා තියෙන අසාධාරණ රටට හෙළි කරන්න. ඉතින් අපිට මීට පෙර පැවති රජයන් කලින් අවුරුදු ගානක තිස්සේ මේ ගැටලුවටම අපිට මුහුණ දෙන්න ඕන කාලයක් තිස්සේ ගෙන්නනවා. අපි හරියටම හාවස්ට් කරන කාලෙම තමයි මේ අර්ථාපල් ගෙන්නන්නේ. අපේ වැලිමඩ බදුල්ල වගේම නුවරඑළිය දිස්ත්‍රික්කවල අසන්න නෙළන කාලෙම තමයි මේක ගෙන්නන්නේ. ඉතින් ඇත්තටම බැලුවොත් එහෙම ඒක ක්‍රමක්‍රමිකව වර්ධනය වෙලා 2019 දී මෙට්‍රික් ටොන් 1,01,000ක් විතර නිෂ්පාදනය කරපු ලංකාවේ නිෂ්පාදනය මේ වෙනකොට 160කින් අඩු වෙලා ගිය අවුරුද්ද වෙනකොට සාමාන්‍ය 28000ක් විතර තමයි වෙලා තියෙන්නේ. ඒ කියන්නේ දැනට සංඛ්‍යාව ගැන නිකුත් වෙලා නැහැ. ගිය අවුරුද්දේ කොච්චරක් ආනයනික අර්ථාපල් ලංකාවට ගෙන්නලා තියෙනවද කියලා. නමුත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් කරපු සමහර සාකච්ඡාවලදී අපිට අනාවරණය වුණේ මෙට්‍රික් ටොන් 1,86,000ක් ලංකාවට ගෙන්නලා තියෙනවා කියලා. ඉතින් 1,86,000ක් ලංකාවට ගෙන්නලා කියලා කියන්නේ ලංකාවේ සමස්ත අවශ්‍යතාවය කවුරු කිව්වද දන්නේ නැහැ. කියන්නේ මෙට්‍රික් ටොන් 2,30,000ක් ඕන ලංකාවට සමස්ත මේ කියන්නේ පරිභෝජනයට කියලා. නමුත් එහෙම ප්‍රමාණයක් ඇවිල්ලා නැහැ. ඔක කවුරු කිව්වද දන්නේ සාමාන්‍ය 1,75,000ක් විතර ප්‍රමාණයක් තමයි ලංකාවේ අල නිෂ්පාදනය කියන්නේ මේ අවශ්‍ය වෙන්නේ මිනිස්සුන්ට පරිභෝජනයට. නමුත් 1,86,000ක් ගෙනල්ලා කියන්නේ මිනිස්සුන්ට පරිභෝජනය කරන්න ඕන ප්‍රමාණයට වැඩි පිටින් ගෙනල්ලා දෙනවා. එතකොට අපිට හිතෙන්නේ මේ සමස්ත පරිභෝජනයට ඕන 2,30,000ක් කියලා කියන්නෙම කුමන්ත්‍රණයක්. එතකොට මෙච්චරක් ඕන නිසා අපි මෙච්චරක් ගෙනනවා කියලා සමස්ත අවශ්‍යතාවයම පිටරටින් ගෙනලා දෙනවා. එතකොට අපිට දැන් වෙලා තියෙන්නේ ඉහළ පිරිවැයක වවලා අපිට මේ පිටරටින් එන කුණු වලත් එක්ක රුපියල් 130ට මාකට් එකේ විකුණන කුණු වලත් එක්ක මේ පැලවෙච්ච වලත් එක්ක කම්පිටිෂන් එකක් දෙන්න වෙලා තියෙනවා මේ ලෝකේ තියෙන හොඳ ලෙවල් එක තියෙන මේ අලත් එක්ක. සාමාන්‍යයෙන් මේ ගෙනන පාකිස්තාන වල තියෙන ලෝකේ යටම කියන්නේ මේ කැටගරයිසේෂන් යටම තියෙන්නේ මේක ඩොලර් 7 ගානකට විකිරෙන අලයක් මේක. ඩොලර් 7.32යි අපිට හැමෙන්න මම 20 ගානකට මොකක් හරි කමිෂන් මේ රටවල් දෙකක් අතර තියෙන ගිවිසුමකින්. මේවා ඇවිල්ලා ලෝකේ රටවල සමහර රටවලට ගෙන්නන්නේ නැතිව. මොකද මේවා ශාක නිරෝධායන පනත මේ ක්‍රියාවලියට පරිබාහිරව ගෙන්නන. දැන් පහුගිය දවස්වල වරායේ ලුණු ටික එළියට දුන්නේ නැහැ. ඒක කණ්ඩ පාවිච්චි කරන දෙයක්. ඒ නිසා ඒක හොඳට පරීක්ෂා කරන්න ඕන කියලා ගණ්ඩර දවසට 500ක් කියනවා කියලා ගියා. එතනත් අල්ල තියනවලු. හැබැයි ඒක පරීක්ෂා කරනවා මේක කණ්ඩ නෙමෙයි මේක බොන්න දෙන්නේ. මොකටද මේක කියන්නේ? මේකත් කියන්නේ කණ්ඩනේ. මේකත් පරීක්ෂා කරන්න එපා. මේ පැලවෙච්චාල මොකටද කියන්නේ? මේවයි සොලනයිස් කියන කිමිකල් එක දෙනවා. මේක මිනිස්සුන්ට අනවශ්‍ය විදියට මේක ශරීරගත වුණොත් එහෙම මේකට මේ පැලවීමේ ක්‍රියාවලියේදී කෘමීන්ගේ අපේ පරිසරයෙන් බාහිර පරිසරයෙන් වෙන හානි වළක්වන්න මේ කිමිකල් එක ඇදෙන්නේ. ඉතින් මේකේ මොටිය කඩලා දැම්මට පස්සේ මේක අලු. මේකෙත් ඒක තියෙනවා. මේ ළමයි හම්බෙන්නේ අම්මලා මේවා කනවා. පොඩි ළමයි මේවා කනවා. අලගෙඩියක් කවන්නේ ළමයින්ටනේ. ඉතින් මේ වගේ දේවල් කවනවාද? එහෙම නැත්නම් අපේ ඉහළ පිරිවැයක ලෝකේ 72 වෙනි වගේ දාලා තියෙන 100 ගණන් 140 ගණන් වල තියෙන පාකිස්තාන වල අපේ අර තියෙන ක්වලිටි එක ගතින් ගත්තොත් මිලාදින් ගත්තොත් හැමදෙම අපි ඉන්නවා ඉහළ තැනක. ඉතින් මේ වගේ එකක් නැති කරලා තමයි මේක මේවා කළා තියෙන්නේ. ඉතින් ඉස්සර අපිට හිටිය මේ අපේ ගොවි ගැටලු කතා කරන්න මේ ගොවි නියෝජිතේ නාමල් කරුණාරත්න කියලා මේ එතුමාගේ වචන කීපයක් තියෙනවා. මේ වීඩියෝ ප්ලේ කරන්න. ප්‍රදේශයේ සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න මහතාද පැමිණියා. දැන් මෙවුන් මොකද්ද කරන්න හදන්නේ? අල ගලවනකොට අල කියනවා. ලුණු ගලවනකොට ලුණු කියනවා. ඔයා කපනකොට ආල් රටින් කියනවා. දැන් ඒමත් වට දැන් ඊපෙට මොකද්ද කෙරුවේ? තවත් උඩරට ඉලවලු වන්ට කීපයක් පිටරටින් ගේන්න අවසර දුන්නා. මේ ගොබේ කකුලෙන් අදින්න නැතුව මේ ගොබේ අවශ්‍ය පරිසරය හදපල්ලා. මුෂ්කර්ම ඇමතියටත් අපි කියනවා මුෂ්කර්ම ඇමති මහින්ද මරවීර ඔයා වීවලට විතරක් නෙමෙයි ඇමති. ඔයා මේ ඉලවලුවටත් ඇමති. පරතුරවටත් ඇමති. මේ අතර මෙම තත්ත්වයේ නිරීක්ෂණය සඳහා ඉතින් මට කියන්න දෙන්නේ මේ මනුස්සයා අද හිටියා නම් එහෙම මේ නාමල් කරුණාරත්න අද කොමා කරුණාරත්න උනේ නැත්තම් අපිට මේ ප්‍රශ්නෙට විසඳුමක් ගන්න තිබ්බා. ඇත්තටම මම කියන්නේ වසන්ත සමරසිංහ කියන අපේ පාරිභෝගික කටයුතු ඇමතිතුමා ගෙදරට බඩු ගෙනියනකොට තමන්ගේ වයිෆ්ගෙන් අහන්න නැද්ද දන්නේ මේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවයි අපේ පාරිභෝගික කටයුතු ඒ කියන්නේ වෙනද අමාත්‍යාංශයේ අන්තර් සම්බන්ධයක් තියෙන්න ඕන. රටට තියෙන දේවල් පිටරටින් ගේන්න එපා. ඒ මොනොත් එහෙම ඔබතුමා ගෙදර යනකොට ගෙදර සීනි තියෙද්දි ඔබතුමා සීනිම ගෙනිච්චොත් අන්න ඒ වගේ සරල සිද්ධාන්තයෙන් ගන්න මේක. රටේ මේක මෙච්චර නිෂ්පාදනයක් තියෙද්දි පිටරටින් ගේන්න මොකටද? අඩු මිලට හම්බ වෙනවා කියලා කියනවා. ඔබතුමා ගෙදර එහෙම වුණොත් සීනි විතරයිනේ තියෙන්නේ. ඒ නිසා මේ පරණ ඒ තියරි වලට යන්න බෑ. මොකද අපි කතා කරන්න ගියාම කෘෂිකර්මයක සම්බන්ධ කතා කරන්න ගියාම ඒකේ ඉන්න මිනිස්සුත් අපි පාරිභෝගිකය ගැන හිතන්න ඕන කියනවා. එතකොට අණු කමිටුවට කතා කරන්න ගියාම ඒකේ මිනිස්සුත් ඒක කියනවා. අපේ දිස්ත්‍රික්කයෙන් යවපු එක අර කියලා කතා කරනකොට ඒ මිනිස්සුත් පාරිභෝගිකය ගැන හිතන්න ඕන කියනවා. එතකොට
මේ ගොවියා ගැන හිතන්නේ කවුද? මේක ලංකාවේ නිෂ්පාදනයේ වල නිෂ්පාදනයේ බිඳුවට වැටලා තියෙන මෙතනින් තමයි අපි දැන් මේ රට නැගිටින්නේ. දැන් අපේ GDP growth එකේම කියනවා 6 ගානට ඇවිල්ලා මේ ගානකින් රට නගිනකොට අපිත් මේ අපේ දේශීය නිෂ්පාදනයකත් පොඩ්ඩක් නගලා ගන්න ඕනේ. එයාගේ ඵලදායීතාවයට ආවට පස්සේ තමයි මේ මිලට මේක දෙන්න පුළුවන් කොහොමද කියලා දැනට අපි එන්න ඕනේ. නැතුව මේක රංවර්ධනය කරලා ගොවියාගේ අතට සල්ලි එනකොට පිට රටවල් වලට ඒ සල්ලි ටික ඇදලා දාලා අපේ මිනිහා කඩලා දාලා ඒක අපේ මිනිහාගෙන් බලාපොරොත්තු වෙන මේ කොහෙද දින ආර්ථික විද්‍යාවක්ද? මේ එන ඔස්තාරලා වගේ කතා කරලා ආවේ අපිත් මුන්ට ඡන්දෙ දුන්නානේ. දැන් මේකට විසඳුම් උඹලා දීපල්. දැන් මෙයා කිව්වේ ගිහිල්ලා ඒ දවස්වල මහින්දමර විරට නම් දැන් ප්‍රශ්න තියෙන ඔබතුමාගේ අතේ. අපි ඔබතුමා හම්බෙන්න ආවම ඔබතුමා කොහොම නිදි හොස්පිටල්. හැබැයි අපි ටීවී එකේ දකින්න ඔබතුමා ඉන්නවා මල් පැල හිටවනවා. අපිට ඒවට උත්තර නැහැ. දැන් කාලයක් තිස්සේ අපි මේක කරගෙන යනවා. ඊයේ අපි මේක සංවිධානය කරනකොට අපිට අද එන්න කියලා කතා කරනවා. ඒක මාස ගාණක් තිස්සේ ඉල්ලනවා අපිට මීටින් එකක්. දැන් ඊයේ කතා කරලා අද කතා කරනකොට මේක ප්‍රොෆෙෂනල් වෙන්න එපා. වෙළඳ අමාත්‍යාංශයෙන් කෙනෙක් ඉන්න ඕනේ. කෘෂිකර්ම අමාත්‍යාංශයේ අදාළ නිලධාරීන් ඉන්න ඕනේ. මේක ගැන සංකල්පයකට තියෙන්න ඕනේ. මේක ගැන වැදගත් සාකච්ඡාවක් දෙන්න කියන්නේ නිකන් එන්න කියලා වෙලා ඔබතුමාගේ තම මාස 3කින් කමිටුවක් දාලා අපි තීරණයක් දෙන්නකම් කියලා. එතකන් අපි බලන් ඉන්න ඕනේ. වර්ෂය පුරා කවදාවත් අලගෙනලා තිබ්බේ නැහැ. සාමාන්‍යයෙන් වසන්ත සමරසිංහ මේ නුවරඑළිය ඇවිල්ලා සුනිල් නන්දනත් තියලා ඔය ජපාන් පන්සලේ තියලා මෙතන මේ අඬ පෙර ගැහුවා. රට ආනයනකරුවන්ගෙන් කොමිස් පුට්ටි ගිරලා තමයි මේ වෙළඳ ඇමතිලා මේ කලින් හිටපු වෙළඳ ඇමතිලා මේ රටට මෙච්චර ආනයන කර්තාපල් ගේන්නේ කියලා. ඒගොල්ලෝ කියන ඒවා සාමාන්‍ය සිංහල අවුරුද්දෙන් සති දෙකක් පස්සේ ඉවරයි. ඊට පස්සේ අපේ දේශීය නිෂ්පාදන තමයි වෙළඳ පොළට ගියා. අද දැන් වෙසකුත් ඉවරයි, පොසොනුත් ඉවරයි, ඇසල ලක් වෙලා තියෙනවා. මුන් තාමත් කියනවා. තව කන්ටේනර් හිරවලක් තියෙනවා, අන්තර්ජාල තියෙනවා. පාකිස්තානේ තව මේ නැවු නක්කන ඒවා තියෙනවා. උන් තව අපිට දාලා තියෙනවා මේ තව ඕන්න තව කියන්න කියලා. ඉතින් අපිට මේ ක්‍රියාවලිය දිගටම හිටියොත් එimhe බදුල්ල නුවරඑළිය වැලිමඩ යාපනයේ දිස්ත්‍රික්කවල අලවගාව නැත්තරම නැති වෙනවා. මම කියන්නේ සියලුම ගොවියන් එකතු වෙලා තියෙන අපිත් එක්ක මේ වෙනකොට බඩේරුඟු ගොවියෝ පාරට බහලා තියෙනවා. රටින් බඩේරුඟු ගෙන්නනවා කියලා. ඒක නම් ඔය ජනාධිපති වෙළඳ ඇමති කෘෂිකර්ම ඇමති තුන් දෙනාම නියෝජනය කරන අනුරාධපුරෙත් තියෙනවා බඩේරුඟු. ඒත් ගෙනලා තියෙනවා පිට රටින්. ඊළඟට කීරි සම්මාන නිෂ්පාදකයෝ පාරට බහලා තියෙනවා. ඒක පිට රටින් ගෙන්නනවා කියලා. මෙහෙමද මේ රටවල් වලින් ගෙනලාද ලංකාවේ ප්‍රොඩක්ෂන් එක වැඩි කරන්නේ. එතකොට පිට රටවල් වලට අපේ රටේ ධනය යවලා රුපියල් ලක්ෂ ගහලා 2028 මේ අපේ ණය ගෙවන්නේ. මේ ආර්ථික විද්‍යාව අපිට දෙන්න අපි කියන්නේ කතා කරන්න පුළුවන් අපිට මේ ප්‍රශ්න විසඳෙන්න පුළුවන් වෙළඳ අමාත්‍යාංශයේ නියෝජනය ඊළඟට කෘෂිකර්ම අමාත්‍යාංශයේ නියෝජනය සමග අපිට ජනාධිපතිතුමාට කතා කරන්න දෙන්න ඔය ගොවිපාලුකින්ගේ අනුරාධපුරේ මිනිස්සෙක් කියනවනේ අපි අහලා තිබ්බා එහෙම. ඒ නිසා අපිට මේකට අවස්ථාව දෙන්න. එහෙම නැත්නම් බොහොම කෙටි කාලෙකදී බදුල්ල නුවරඑළිය දිස්ත්‍රික්කය අපිට ඒකාබද්ධ වෙලා කොළඹට එළවලු සමස්ත එළවලු වෙනකට නවත්තන්න වෙනවා. මොකද මේ අලවල මිල අඩාල වෙලා මේක මේ කෘෂිකර්මාන්තයේ අල්තාපල් කඩාගෙන වැටුණොත් අපේ මිනිස්සු සම්පූර්ණයෙන් ඊට පස්සේ වවනවා කැරට් බීට් ලීක්ස් එළවලු. එතකොට ඒකට මොකද වෙන්නේ? ඒකත් කඩාගෙන යනවා. ඊට පස්සේ සම්පූර්ණයෙන් නැත්නම් උන්ට කතාව ටික දවසකින් ඒකත් ගියේ පාකිස්තාන වලින්. අද පාකිස්තානයේ ඉන්න පාකිස්තාන ජාතිකයෝ ලංකාවේ ඇවිල්ලා විසිට් වීසා වලින් මේ අල බෙදනවා හැමතැනම උන්ගේ අල ගෙන්නලා ඉවර ලංකාවට මෙහි ඉඳලා ඩීලර් කෙනෙක් විදියට අපේ මේ ලංකාව ඇතුළේ මේක ඩිස්ට්‍රිබියුට් කරලා කමිෂන් ටික ඒගොල්ලෝ බෙදාගෙන උන්ඩියලර සල්ලි වල කියලා කියනවා. ඉතින් මේ අපේ කට්ටියට වන්නොත් මේ අපේ රටට එන ඩොලර් ටික අපේ පිට රටට යන ඩොලර් ටික නවත්තලා ඒක දිද්ද අපිට මේ අඩුම ගානේ මුන්ගේ ආනයන වලින් එන ඒකවත් ගන්න නැහැ. මේවා ඇවිල්ලා කෙලින්ම ජාතික ආර්ථික කඩාවට්ටන්නම අපි ඉතින් මං හිතන්නේ මේ ආණ්ඩුවේ මේ ඇතුළේ ඉඳලා වසන්ත සමරසිංහ මේ අපේ විපක්ෂ කොන්ත්‍රාත්යක් කරනවාද කියලා හිතනවා. මෙච්චර අසංවේදීව මේ ක්‍රියා කරනකොට කෘෂි පරිසරයක් තියෙන අනුරාධපුරයෙන් ගිහිල්ලා. ඒ නිසා එතුමාට කියන්න ඕනේ මේක නිකන් පොළොවට යට කරපමින් මේ මාස් 3කින් කියලා ගලවන්න බෑ. මේක ඇතුලේ කතාවක් තියෙනවා. අල කිලෝ එකක් හදන්න අපිට රුපියල් 240ක් 220ක් යනවා. මේක මම විතරක් කියව එකක් නෙමෙයි. හෙක්ටර් කොප්පයකට ගොවික කටයුතු පරිශන ආයතනයේ රිසර්ච් පේපර් එකක් තියෙනවා. මේ රිසර්ච් එකක් තියෙනවා. ඒගොල්ලෝ නිර්දේශ කරලා තියෙනවා. අල කිලෝ එකක් නිෂ්පාදනය කරන්න රුපියල් 220ක් යනවා කියලා. හැබැයි තාම අපේ රාජ්‍ය යාන්ත්‍රණය ඉන්නේ අල කිලෝ එකක් හදන්න රුපියල් 120යි යන්නේ කියලා. රාජ්‍ය යාන්ත්‍රණය කියන්නේ අපේ රාජ්‍ය නිලධාරී. ඒගොල්ලෝ හදන්නේ කෑමල නෙමෙයිනේ. ඒගොල්ලෝ හදන්නේ බීජල්. ඒගොල්ලන්ට ඒක බීජලයට යන්නේ 120යි නා. ඇයි ඒගොල්ලෝ බීජල පෙට්ටියක් 22500 ඒ කියන්නේ කිලෝ එකක් 440 ටිකරන්නේ. ඒගොල්ලන්ට අපිට දෙන්න කියන්නේ මේ බීජල වල කිලෝ එකක් රුපියල් 7000ට විතර. මේ පාකිස්තාන ගොවියෝ පාකිස්තාන අල කිලෝ එකක් පාකිස්තාන රුපියල් 5000කට ගන්න. ඒ අරගෙන ප්‍රොඩක්ෂන් එකේ ඒගොල්ලන්ගේ අතිරික්තයක් කියලා එකට 20 තරම් මේ ආසන්නකට ගිහිල්ලා තමයි අපිට මේක එවන්නේ. අපේ එකට 6යි 7යි එකට 3යි. එහෙම ආසන්න තියාගෙන කොහොමද අපි ආනයන හිතන්නවත් අපේ ආර්ථික අවස්ථාව අපේ වියදම් කවර් කරගන්නේ කොහොමද? මේක අනාගත ලංකාවේ කෘෂිකර්මායට විශාලම බලපෑමක්. ඊළඟට මෙන්න මේ අල කිසිම ක්වොරන්ටයින් එකක් නැතුව ලංකාවට ගෙන්නන මේ අලවල මේ පේනවා මේ පස් තියෙනවා.
මේවා ඇතුළේ එන්න පුළුවන් ලංකාව වගේ අයිලන්ඩ් එකකට මේ පැනමා බ්ලයිට් මේ විල්ඩ් එතකොට කෘමි රෝග මේවා ආවේ මේ අලත් එක්ක තමයි. මේ අලගෙඩියක් හිටවපු නැති හම්බන්තොට සූර්යෝපයත් මිනිස්සු මේ අලගෙඩියක් හොදනකොට මේකෙන් පසට වැටෙන මේවයින් බැක්ටීරියා එන්න පුළුවන්. ඔය කොළ කොණ වීමේ රෝග හිටු මැරුම හැදෙන්නේ මේවයි. ඉතින් අපි ඉල්ලනවා ලංකාවට අවශ්‍ය ප්‍රමාණය කොච්චරද කියලා බලලා ඉවරලා ඒකේ නිර්දේශයක් කරන එක තමයි හරි වැඩේ. හැබැයි අපේ මතය තමයි අපි ගවර්න්මන්ට් එකත් එක්ක මේ කතා කරලා අපි තීරණ කරලා ඔය ඡන්දෙට කලින් ලස්සන ප්ලෑන් ටිකක් තිබ්බනේ ඒවයි තිබ්බේ අවශ්‍ය දේශීය නිෂ්පාදනය අපේ රටට ඇති වෙන්නම අපි කරනවා කියලා. මොකද කාලගුණික දේශගුණික සාධක මේ රටේ වෙනස්. යාපනයේ හදනකොට නෙමෙයි මෙහි හැදෙන්නේ. මේ හදනකොට කඳපල, වැලිමඩ, ඒකට නුවරඑළිය, බදුල්ල මේක ලස්සනට බෙදලා අවුරුද්ද පුරා අපිට සප්ලයි කරන්න පුළුවන්. ඒකට තමයි රජයක් පත් කරගත්තේ. ඒක හරියට කල්යල් බලලා ඒක කරගෙන අපේ තියෙන කෝල් රූම් ටික ඒකට පරිවර්තනය කරගෙන ඒක කරනවා මිසක් පිට රට බාහිලගේ මේ බඩු ගෙනල්ලා මෙහෙ විකුණන්න මේ පාකිස්තාන වෙළඳමැතිවත් පාකිස්තාන කෘෂිකර්මමැතිවත් අපි යවලා නැහැ. ඒක නිසා මේකට විසඳුමක් දුන්නේ නැත්නම් මුළු නුවරඑළිය දිස්ත්‍රික්කයේම වෙළඳ සංගම් හා ඊළඟට ගොවි සංගම් එකතු වෙලා අපි එළවලු වෙන එක නවත්තනවා. මොකද කාට හරි කියන්න පුළුවන් මේ පාරිභෝගිකයේ අමාරුවේ දාන්න අපි මිල නගනවා කියලා. අපි ඉල්ලන්නේ අලවලට රුපියල් 300ක් කියන ඩොලර් එකයි. ලෝකෙ හොයලා බලන්න අල කිලෝ එක ගාන. මේවා ඇවිල්ලා මේ කැමරට නුසුදුසු වල අපිට මේක හදන්නම රුපියල් 230ක් යනවා. පිට රටින් ගෙනල්ලා දෙනවා කියන්නේ මේ වසන ගෙනල්ලා දෙන්නේ මේක එබෙනවා මේ ආලේ. මේකේ කොළපාට වෙච්ච ආනයනික අර්ථාපල මෙච්චර විසයි කියලා PH අයලා කියද්දි මේකයි මේ ගෙන්නන්නේ. මේක ඇතුලේ මේ කියන්නේ රුපියල් 130ට ගෙන්නන්න තව කියන මේකට බද්දකුත් ගහලා දෙනවලු 130ට ගෙන්නන්න පාකිස්තානෙන් කීයද ගන්න shipping cost GST ඒ මොනවද මේකට ඇඩ් වෙන්නේ නැද්ද වරාය හැසුරුම් ගාස්තු ඒ මොකුත් නැද්ද මේවට මේවයි තනිකර මේවා පිටිපස්සේ වෙනම කතාවක් තියෙන්නේ මේවා හොයලා බලන්න ඕන කතා අපි කියන්නේ මේක මේ අතරින්ලා ඌරට අලුත් මේ සෙකන්ඩ් ක්වොලිටි අල මේ වෙන රටවල් වල වෙන දේවල් වලට හදන අල මේ ඉතින් මම කියන්නේ මේ බෙල්ජියමට මේවා ගන්නෙත් නැහැ වෙන රටවල් වල ඒගොල්ලන්ගේ රටට නිෂ්පාදනය ඒගොල්ලන්ගේ රටේ නිෂ්පාදනයක් වෙන දේවල් ඒ රටට ගෙන්නද්දි විශාල ලෙස පරීක්ෂණ වලට භාජනය කරගෙන නැත්නම් ජර්මනියක් ආවොත් තමන්ගේ සමස්ත වගා මේවකම ඉවරයි අපි කෘෂිකාර්මික රටක් අපිට අවිලා තියෙනවා මේවා ඇත්ති වෙන්න මෙච්චර කාලෙක මෙට්‍රික් ටොන් ගානක් 5 විතරක් ඇති මේකේ අපේ මේ රට ඇතුළට ඇවිල්ලා මේ අලත් එක්ක. ඉතින් මොන විස බීජ මේවට ඇවිල්ලා තියෙනවද දන්නේ නැහැ. ඒක වෙලවල ඒක පිටිපස්සෙන් කිමිකල් එකක් දෙවනවා. ඉතින් මේ වගේ දේවල් තමයි වෙන්නේ. මම කියන්නේ අපිට අපේ ගොවියට පිරිවැයක් තියෙනවා. අපි ඇවිල්ලා මේ නුවරඑළිය දිස්ත්‍රික්කේ තමයි දුගීම කම්කරුවෝ ඉන්නේ. ඒ කම්කරුවෝ යැපෙන්නේ අපෙන්. ඉතින් අපිට අපේ කම්කරුවෝන්ව ඒ ජීවන තත්ත්ව උසස් කරගෙන අපේ ජීවිකාව ගෙවන්න ඒ වගේ මේ කඳුකරේ ඉන්න මිනිස්සුන්ගේ ආර්ථිකය නගන්න තියෙන ඩොලර් මිලියන 50ක් විතර තමයි ඔය පාකිස්තානට, ඉන්දියාවට, චීනෙට, මේ ළඟදී ඉරානෙට ඒ රටවල් වලට මෙහෙම පොම්ප කරන්නේ. ඉතින් ඒක අපේ කෘෂි කර්මාන්තයේ දිනුවට එකතු කරලා අපේ ප්‍රොඩක්ෂන් එක වැඩි කරලා එතකොට මේ රුපියල් 230ට 220 දැන් තියෙන මිලට අපි අලලබල මේක නිෂ්පාදනය කරලා පාඩු නැතුව කරන්නේ කොහමද? පළදාවිතාවේ උපරිම වැඩි කරගන්නේ කොහමද? අපේ පිරිවැය අඩු කරගන්නේ කොහමද? ඒ තැනට රටේ මේ රජයේ ඩොලර් යොදවනවා වෙනුවට මේ වගේ පාකිස්තාන් ගොවියගේ දිනුව අත් කරන්න එපා කියන එකයි මම ඉල්ලන්නේ. බොහොම ස්තුතියි.